අම්මන්ටන් ඔය කොකුල් දෙක අල්ලගෙන වැටි වැරදි. ඔහෙ කිව්ව කතාවක්ද? පැටිච්චේ කියලා කොහොමද? උගා කයි දඩකොලියක් දෙන්නත් දන්නේ. වියයි ඔය මේ පොලිස් බල්ලි මේ. ඔය වැස්සලා ඉන්නේ. අවුද ගෝකට වෙලෙන් ඉන්නවද පෙර වැඩි දිනවද? හරි. මිචෙන් අල්ලනවා. යන්නේ එපා බඩගිනි. මේ මෙයාලියේ බඩගිනි මේ මිචෙන් කොයි වෙන මිචෙන් නෙවෙයි උරෝ. ඔන්න තම්මට කොකුද මිචෙන් අල්ල ගන්න. මිචෙන් මිචෙන් තව. දැන් ගහන්නේ කොහොමද? දැන් ගහන්න බෑ. ගහන්න බෑ කොටන්නේ. දැන් කොට ඉන්නවා. ඔය ටික කොහොමද එවනේ? මිච හරියට ඔය කරකවල අල්ලනවා. අවුදේ කොන්නේ තමයි අපිට කරන්නේ කියන්නේ. හරි. කොට ඉඳලා ඒ ගාන. හරියට කරකවල අල්ලනවා. අල්ලගා එතනනේ ඔය. ඒ පැත්තෙන් නෙමෙයි කරකවල. එපාර හිත කරකව කයි. අත් දෙක කරකවල අල්ලන්න ඕන කොකු දෙක ඉස්සරහට ඉතින්. අත් දෙක කරකවල අල්ලලා කතා කරනවා ඇඟිල්ලකින්වත් අල්ලලා දෙන්න ටික. කමන්නේ නැහැ අත් දෙක කරකව එතකොට අල්ලගන්නේ නැහැ කියන්නේ. අන්න. කරකවන. අන්න බලන්න. දැන් කොහොමද? හොඳටම හොඳයි. හරි. අන්න යටක් කන කයිලා. හරි. දැන් ගහන ඔය ඉතින්. විනාඩි 5ක් දෙන්න. දැන් ගහන ඔය. විනාඩි 5ක් දෙන්න. මොකද? ඇහළු ගාලා ඉන්නෝල තප්පර පානි දා ගන්නවා. මාවි කරලා. දැන් මේ ආගිරි කියන්නේ කොහොමද නේද? අනේ වැගිය. අන්න පිටුවද කාටියෙන් දෙනවා. හරි. මෙහෙම. ඔව්. අන්න පොඩ්ඩක් කතා කරනවා කියලා කවුද අහුව කියන්නේ. මේ ළඟ වෙලා නැහැ. හරි. කතා කරනවා එල්ලා කරන්නේ. නෑ ඔයක තමයි ඔය බලුවැටි බුදු කරේ ඔය. අද හරි. ඔන්න දැන් මෙහෙම ඔය හේවිදී ගහන්න බෑ. අන්න පැලිද ඔය. අන්න. අයියෝ අන්න එලග අරවන්න. හරි. මම මේ වගේ බැලිත් එහෙම කියලා ගියේ. බොයිද. අන්න දැන් ඔන්න හේවිසි ගහන්න දෙන්නේ නෑ මම. දැන් ඔය තම්මැත්තමනේ. මං දවුල ගහන්නේ. ඔය දවුල ගන්න. මං මේ දවුලෙන් පදයක් ගහනවා. මම ආයෙ වහගන්න. නෑ නෑ. මම සින්නාහේ වහන්නේ. මම දන්නේ ඔයගේ පඩේ හැටි. පීජාතිය කෑම හැන්නේ. එහෙම නෑ අර මේ ඔය බැලු ඉන්නාම නෑ. දැන් මං දවුලෙන් පදයක් ගහනවා. මොකද ගහන්නේ? මං ගහනවා ජෙකට ජෙන් තකට. මං ගහනවා ජෙකට ජෙන් අක්කට. ඔය බෝල් එක මුගේ කැපිල්ලනේ හැමදාම. අපතේම බෝල් කැපිලි. බෝල් කැපිලි. ඉන්නේ. අඳු වාගෙන පස්සේ වෙච්ච අඳු කුරක් අතිවුත්. අඟුරු ටිකක් තරක්. ඔයෝ දුවා කාලේ. ආයි ආඩම්බර ඉතින්නේ. හරි ඔන්න දැන් මං ගහනවා දවුලෙන්. පදේ ගහලා ඉන්නවා. ඔහේ ගහනවා. හරි. හරි? හරි. ඔය ගහනවා මං ගහන්න ඊට පස්සේ. මං ගහනනේ දවුලෙන්නේ පුරන්නේ හේවිසි පුරන්නේ දවුලෙන්. දවුල තමයි ඉස්සෙල්ලා ගහන්නේ. ඔහේ දවුල නැවැත්තුවට පස්සේ තමයි ඔහේ ගහන්නේ. එහෙනම් දවුල මට දෙන්න. ඒ මොකද? ඒතකොට මට ඉස්සෙල්ලා ගහන්නේ නැහැ.
ඉතින් මං කිව්වනේ ඔය දන්න දේ කඩිප්පුව අතේ දෙකෙන් ගහන්න. මම පුදාලි විදියට ගහන්න. දැන් එහෙම හරියන්නේ හොඳ ඇති අපි ගහන්න. මහා කපටි ඉන්නේ. ඒව. හැමදාම අපිට කපටි කම් කරලා තමයි දවුලෙන් ගහන්න. දවුලෙන් ගහන්නේ කාටේ? දවුලෙන් පදේ ගහන්නේ. දවුලෙන් පදේ ගැව්වා මම ගහන්නේ ඒක තමයි. ඔහෙන් ඉස්සෙල්ලා හැමදාම ඔහෙන් ඉස්සෙල්ලා ගහන්නේ. මම තමයි. ඉතින් මම හැමදාම අන්තිමට නේ ගහන්නේ. ඒ කරන්නේ නැහැ. ඒක තමයි දෙක මාරු කරන් ගාව. දෙක මාරු කරන් ගන්න නෙවෙයි මං දවුල ගහන්නම්. ඔය කම්මැත්තම ගහන අදට. අදට විතරක්. ඔව් ඊළඟ වතාවේ දෙන්නම් දවුල. ඔය එදාට ගියායි අදට විතරක් මම මේක ගහන්නේ. එදාට තමයි ඔය මට්ටු වෙන්නේ. දැන් අවුරුදු ඔය බලන්න ඉපදිලාත් මං ඉපදිලා දැන් අවුරුදු 11ක් විතර වෙනවා. ඔව්. අමුද මගදී ඉපදින්නේ. තව නේද අපේ තාත්තා CCTV එකේ වැළුවා. දැන් කියන්නේ අවුරුදු 11ක් ඉපදින්නේ. දැන් ඔයගේ මගේ දැන ඇදුණු ගමටම වෙනවා අවුරුදු 60 ගානක් 70 ගානක්. අපි දෙන්න කලාද මෙතන අපි දෙල කහාද බෙදලා එතකොට හරි ඉතින් එහෙම දැන ඇදුණු ගාන තිබිලා ඒ කාලේ ඉඳලා අමුදේ දවුල ගහන්නේ මට තේරෙන්නේ නෑනේ. දෙන්න. මම දන්නවනේ ඔය ඒකේ තියෙන අමාරු. හරි ගානෝගේ ගාලා මාරු නෑ. හරි. එතෙස් හරි. අන්න මං අමාරු වෙන්නට මේ කැමති නෑනේ. පොඩ ඉර ගන්න තියෙන දේ නේද ගහන්න. අමුද මේ අර මේ වටේ කරක් ගහනවා. මම බැලුවේ යන්න යන්න දැනවද?